බීමට එක. ඇයි මං කම්කරුවෙක් කියලා ඉපදුනේ? සොල්දාදුවන්ට තමයි සේරම දේවල් ඒගොල්ලන්ට එළියට යන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට එක එක જાති සත්තුත් හම්බ වෙනවා ඇති නේද? ඇත්ත. ඒත් ඔයගොල්ලන්ට හැමදාම පුළුවන්නේ අර ගෑන්ලොමයි එක්ක වැඩ කරන්න. බීව මට ඒගොල්ලන්ගෙන් වැඩක් නැහැ. ඒගොල්ලෝ දන්නේ දවස පුරා පස් ආරන්න විතරයි. මට කවද මගේ හිතට හරියන ගෑනු ළමෙක් හම්බෙයිද දන්නේ නැහැ. කවුද ඔයාට ගෑන්ලොමෙක් ගැන කතා කරේ? මං කිව්වේ මං ගැන. ඇයි මොකද ඔයා ඔක බොන්නේ නැද්ද? නෑ මට බොන්න බෑ. මට දැන් ওই සත්තුන්ගේ දහජරාව බීලා ඇති වෙලා ගොඩක් කල්. එපා නම් මං බොන්න. මට අද ඉක්මනට යන්න වෙනවා. හෙට අපිට ආචාර පෙළපාලියකට යන්න තියෙනවා. ආචාර පෙළපාලිය? ඒ කියන්නේ කවුරු හරි මොලේ නැති නිලධාරියෙක් ඇවිල්ලා බලලා යනකම් ඕගොල්ලෝ හිටගෙන බලාගෙන ඉන්නවා. අනේ මට නම් තේරෙන්නේ ඕගොල්ලෝ කොහොමද මේක කරන්න කියලා. සී අපි දෙන හුඟක් කල් ඉඳන් අඳුරනවා නේද? මොකද නැත්තේ? ඔයා ඉපදුනේ මට තප්පරයකට පස්සේ. ඔව් මං ඉපදිච්ච දවස් ඉඳන් මං අහලා තියෙන්නේ ඔයාගේ නහයෙන් ඇඬිලි විතරයි. ඔයාට මොකද වෙලා තින්නේ සී? ඔයා තාම තේරුම් අරන් නැහැ කූඹින්ට තියෙන වැදගත්කම. අපි තමයි පොළොවේ ඉන්නේ දැවැන්තයෝ. ඒයි ඔය පොළොව ගැන කියන එක නවත්තනවද? මට දැන් ඔක හාරලා මෙපා වෙලා තියෙන්නේ. මේට වඩා හොඳ තැනක් අපිට කොහෙද තියෙන්න ඕනේ? තියෙනවා. මං එතෙන්ට ගියා. මේ ඔයා මොන හරි මට කිව්වද? ඒක සෑහෙන්න හොඳ තැනක්. ක්‍රොමිලන්ත කියලායි කියන්නේ. ඕ ඒකත් එහෙමද? මෙයාට බීලා වැඩි වෙලාද කොහෙද? ඇස් දෙකෙන් දැකලා ඇත්ත කියලා පිළිගන්නකම් කවුරුවත් එක විශ්වාස කරන්නේ නැහැ. අපේ අය එතෙන්ට කියන්නේ කූමිලන්ත කියලා. පාර දෙපැත්තේ ඕනේ තරම් කෑම. කාගවත් අනසකට යටත් වෙන්න ඕනෙත් නැහැ. යුද්ධ ඇත්තෙම නැහැ. සාම සාකච්ඡාත් නැහැ. අපරාධ මං ආපහු ආවේ. මොකටද දන්නේ ගියේ නේද? අපි එතෙන්ට ගියේ ඔත්තු බලන මෙහෙමක් කරන්න. මට අපේ කට්ටිය මගහැරුණා. නියමයි. මෙයාගේ මේ පිස්සු කතාවම හොඳට දින අපේ ඔලුත් අවුල් වෙලා යනවා. නියම තැන. කූමිලන්තය. ඒක තියෙන්නේ ගල්කුළුණ පැත්තේ. වැලි තලාව පහු කරලා කූඹි ඇතක්ම 10ක් යනකොට හම්බ වෙන රතු සුදු පොළොවක්. ලොක්කා. දැන් ඔය ඇති. ඔයා යන්න. මෙතන හිටියොත් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ගල්කුළුණ පැත්තට යන්න. මං කියන්නේ ඇත්ත. ගල්කුළුණ පැත්තේ. මට හිතෙන්නේ මිනිහාගේ ඔළුව හොඳ නෑ. වෙන් එකට වෙන්නත් ඕනේ. කූමිලන්තේ. එහෙම තැනක් තියෙනවා නම් කොච්චර හොඳද? ඕවා හීන තමයි සී. වෙන් එහා පැත්තේ. රතු සුදු පොළොව තියෙන පැත්තට යන්න. ෂා මෙතන හරීම ලස්සනයි. අපි එළියට ඇවිල්ලා ගොඩක් වෙලා දැන් මාලිගාවේ අපිව හොයනවත් ඇති. කවුරු හරි આવුවොත් කියන්න මම කිව්ව හින්දා යාවේ කියලා. එහෙම කියලා බේරෙන්න හම්බෙන්නේ නැහැ. අනිත් එක කවුරුවත් අපිව අඳුර ගන්න එකක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. මාත් එක්ක එන්න. ටිකක් ඇවිදලා විනෝද වෙමු. දැන් වෙලාව 6යි කාලයි. හැමෝම නටන්න ලෑස්ති වෙන්න. ඔයා නටන්නේ නැද්ද සී? අනේ ඕනේ මට බෑ. අද මගේ ඇඟට ටිකක් හරි නෑ වගේ. ඔන්න බලාගෙන ඉන්නකෝ. මං අතන වාඩි වෙලා ඉන්න කම්කරුවත් එක්ක නටන්න යන්නේ. කොහොමද මේක මේගොල්ලන්ට තේරුම් කරලා දෙන්නේ? කවුරුත් කරන්නම් වාලේ කරනවා මිසක් කිසි දෙයක් Tamanට ඕන විදිහට කරන්නේ නැහැ. ඔයා නටන්න කැමතිද? අනිවාර්යයෙන්ම. එහෙනම් ඉන්න. මීට කලින් මම ඔයාව කවදාවත් මෙහෙදි දැකලා නැහැ නේ. මම හැමදාම ඉන්නේ නැහැ. මම වැඩ කරන්නේ මාලිගාව ඇතුලේ. මොනවා මාලිගාව ඇතුලේ? ඒක නම් හොඳ දෙයක් තමයි. ඒ වුණාට මේ වගේ තැනක තියෙන සන්තෝෂය ඒගොල්ලෝ දන්නේ. ඒගොල්ලෝ මෝඩයිනේ. මොකද්ද ඔයා කිව්වේ? Ja, Joost. Joost. මොකද්ද ඔයා මේ කරන්නේ? ඇත්තටම මට මේකයි ඕනේ. මං නැටුමක් හදනවා. ඇත්තටම? ඇත්තටම මේකයි වට තේරුණාද? හැමෝම එකම විදිහට නටන එක කිසි තේරුමක් නැහැ. කොහමද? මේක හොඳයි නේද? ඒක තමයි. ඔයා කිව්වා හරි. හරියට නටන්නවත් දන්නේ නැද්ද? ඔයා පැත්තකට වෙලා ඉන්න. නැත්නම් ඔයාලට කරදරේ වැටෙන්න වෙනවා. නෑ හරි අපි අයින් වෙන්න. යන්. විකාරද? එයා හරියට යෝධයෙක් වගේ. වැරද්දක් කරන්නේ නැතුව ඔයා මොකටද බය වෙන්නේ? මොකද මෙතනට වෙලා කරන්නේ?
තමන්ගේ තැනට යනවා. මම එයා ඒකට අකමැති නම් මොකද කරන්නේ? ඔව් ඇත්තටම අකමැති නම් මොකද කරන්නේ? ඔයාගේ ඔළුව හොඳ නැද්ද? නිකන් විකාර කියවන්න එපා. පොඩ්ඩක් කොහම ඉන්නවා. එකපාරක් දුන්නහම නිකම්ම හරි තැනට යයි. ඔයාගේ හැසිරීම ගැන ඊට වඩා ටිකක් හිතන්න වෙයි වගේ. මේක කරදරකාරකම් කරු. කුමරියනි බාලා කුමරියනි අපිට යන්න ඕනේ ආරක්ෂකයෝ වෙනවා. අපි ඉක්මනට යමු. එන්න කුමරිය ඔයා මට කලින් කිව්වේ නෑ. මම යන්න ඕනේ. කවත් අය හම්බෙන්න පුළුවන්. මං හිතන්නේ කවදාවත් නැහැ. මම යනවා. හොඩ ඉන්න.